hello අද අපිට ඇවිල්ලා තියෙනවා ඩයලොග් ඩිකෝඩර් එක රිපෙයාර් කරන්න. මේ කේස් එක තියෙන්නේ මේ no power කේස් එක. මේකේ heat sink එක කවුරු හරි ගලවලා තියෙන්නේ. ඒතකොට මේකේ කවර් එක තමයි මෙන්න මෙයාගේ තමයි මෙන්න මේ මොඩල් එක තමයි. එතකොට මේකේ මම power supply එකෙන් 12 set කරලා තියෙනවා. මිලි ඇම්පියර් 61ක් වගේ තමයි මේකට කරන්ට් එක ගන්න. අපි චෙක් කරලා බලුවොත් මෙතනට 12 line එක ගන්න යන ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ මෙතන මේ IC තුනක් තියෙනවා බක් කන්වර්ටර්. මේ IC එක ඇවිල්ලා 3.3 හදන එක, මේක ඇවිල්ලා 1.1, මේක ඇවිල්ලා 5 volt IC මේ මෙතන තියෙන්නේ. එතකොට 3.3 IC එකේ voltage check කරලා බලුවොත් 3.3 එක හැදෙනවා. එතන මෙතන තියෙන්නේ 5 volt IC. 5 volt IC එකේ 5 volt හැදෙන්නේ නැත. එතකොට 5 volt IC එකේ 1 2 3 4 5 වෙනි පින් එකට තමයි සප්ලයි එන්නේ. එතකොට ඒ සප්ලයි 12 හරියට එනවා. එතකොට මේ IC එකට සප්ලයි එක තරක් ආවට මදි IC කොන්න වෙන්න. මේක enable එකට මේ ඇවිල්ලා තියෙන වෝල්ටේජ් එක හරියට. එතකොට මේක ඇවිල්ලා හදලා තියෙන self enable වෙන්නේ. කියන්නේ මේ 12 line එක ආපු ගමන් මේ enable වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට මේක enable pin එක තියෙන්නේ 4 වෙනි pin එකේ. එතකොට 4 පින් එකටත් 12 එනවා. enable මේ voltage එක හරියට එනවා. enable voltage එක හරියට ඇවිල්ලා මේකේ 5 volt හැදින්නේ නැහැ කියන්නේ ගොඩාක් දුරට මේ IC එකේ තමයි කේස් එක තියෙන්නේ. ඔන්න ඉතින් මම දැන් මේකට බ්‍රෑන්ඩ් new IC එකක් දාගෙන තියෙන්නේ. එතකොට දැන් අපි බලමු voltage ටික හරියට එනවද කියලා. දැන් මෙතන 5 volt IC එකනේ කලින් වැඩ කරේ නැත්තේ. ඉතින් ඔන්න එතනට එනවා 5.3. එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ 3.3 එක නම් කලින් තිබ්බනේ. ඔන්න ඒකත් ප්‍රශ්නයක් නැතුව තියෙනවා. එතකොට අනික තමයි මේ 1.1 එක. ඔන්න ඒකත් කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. එතකොට මෙතන දැන් මේ ලයිට් එක බ්ලින්ක් වෙනවා. ලයිට් උතර මේක වැඩ කරනවා. ලයිට් එක බ්ලින්ක් වෙනවා කියන්නේ මෙතන මේ බ්ලින්ක් වෙන හේතුව තමයි මේ ඇන්ටනා එක හයි කරලා නැති හින්දා ඔය සිග්නල් නැතුනහම ඉන්නේ රේකනේ මේ ලයිට් එක බ්ලින්ක් වෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්නය තිබ්බේ මෙන්න මේ පොඩි IC එකේ. එතන මේ IC බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙනවා අපි ළඟ. රිපෙයාර් කරන කෙනෙක් හරි ගෙදර ඉලෙක්ට්‍රොනික වලට ආස කැමති අය ඉන්නවනේ මේව හදන. ආසාවට රිපෙයාර් කරන කෙනෙක් හරි එහෙම ඉන්නවනම් වීඩියෝ එකේ යටින් දාන්නම් ෆෝන් නම්බර් එක.
WhatsApp message එකක් දාන්න ස්පීඩ් පෝස්ට් හරි කුරියර් හරි කරන්න පුළුවන්. එහෙනම් අපි ගියා ආයි වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.